විශ්වවිද්‍යාලවලට ලංකාව ඩිජිටල් අතින් ඉස්සරහට ගිය නිසා මේ එලබෝ කියලා බ්‍රෑන්ඩ් එකක් කරගෙන යනවා. හැමතිස්සෙම හිතාගෙන ඉන්නේ තව බ්‍රෑන්ඩ් එකකට එන්න බැරි කොම්පිටිෂන් එකක් දෙන්න පුළුවන් තැනකට ඇවිල්ලා තියෙනවා. එයාලගේ ප්‍රශ්න තියෙනවා ඇති. මට මතකද 2019 15 හරි කියන්නේ ගවර්න්මන්ට් එකක් කියන්නේ පක්ෂ වේදෙන්නේ. හැබැයි මම දෙපාරක් හිතුණා අමාරුසෙන් මට දැන් කාඩ් පේමන්ට් කෑෂ් පේමන්ට් රට හදනවාද කියන එක නේ මට ඒ වෙලාවට තියෙන ප්‍රශ්නේ. මට යන්න තියෙන ගමන යන්න ඕනේ. සමහර දේවල් අපේ ශේෂ්ඨ නෙවෙයි වෙන්න පුළුවන්. ඒ වගේම දන්නේ නැති දේවල් වෙන්න පුළුවන්. දැන් අලුත් වචන එන්නේ ඉස්සර අලුත් වචන තුනට ට්‍රීවිල් මාෆියාවක් වගේ අහින් ගියා. තෙල් තියෙනවා හැබැයි ඇත්තටම තෙල් නෑ. තමයි තව අපේ තව තියෙනවා මේ තව ප්‍රොජෙක්ට්ස් අපි කීපයක් කරන්න නැති තනින්නවා. Nexus Mind අද අපි පළවෙනි වීඩියෝ සීරීස් එක ඒකේ අපේ පළවෙනි වීඩියෝ කන්ටෙන්ට් එක තමයි යන්නේ. අපි මේ channel එකේදී කතා කරන්නේ innovations, එතකොට අපේ future trends, එතකොට සමහරට අපි politics කතා කරන්න පුළුවන්. අපි කියන දේවල් සමහර දේවල් අපේ ශේෂ්ඨ නෙවෙයි වෙන්න පුළුවන්. ඒ වගේම දන්නේ නැති දේවල් වෙන්න පුළුවන්. අපි මේ කියන්නේ අපි දන්න දේවල් සහ වෙන්න පුළුවන් දේවල් කරන්න පුළුවන්ද නැද්ද කියන එක ඒක ඔයාලට බාරයි. පුළුවන්ද නැද්ද කියන එක අපි මේ කතා කරන්නේ එදිනදා ජීවිතේ අපි දකින දේවල් අපි කොහොමද ට්‍රාන්ස්ෆෝම් කරන්නේ, අපි කොහොමද ඩිජිටයිස් කරන්නේ. අපිට සමහර දේවල් ගැන ටෙක්නිකල් නොලෙජ් එක තියෙනවා වෙන්න පුළුවන්. සමහර දේවල් ගැන තියරිටිකල් නොලෙජ් එක තියෙනවා වෙන්න පුළුවන්. සමහර දේවල් ප්‍රැක්ටිකල් නැති වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට අපි එක්ස්පීරියන්ස් කරලා තියෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. අපි කියන පේන් පොයින්ට්ස් ගැන අපි මේ channel එකේ ඉස්සරහට කතා කරනවා වෙන්න පුළුවන්. නැත්නම් ඉස්සරහට වෙන්න තියෙන දේවල් ගැන, තව අවුරුදු ගානකින් වෙන්න තියෙන දේවල් ගැන කතා කරනවා වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් තමයි තව අපේ තව තියෙනවා මේ තව ප්‍රොජෙක්ට්ස් අපි කීපයක් කරන්න නැති තනින්නවා channel එකේ. ඒක තමයි අපි මේ වීඩියෝ කන්ටෙන්ට් එකේ ඉඳලා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. Nexus Mind. අද අපි කතා කරන්නේ ඉස්සෙල්ලාම ඩිජිටලයිසේෂන්. මොකද ඩිජිටලයිසේෂන් මේ ඩිජිටල් කියන ටොපික් එක පහුගිය දවස්වල පහුගිය අවුරුදු වල නිතරම අපිට අහන්න ලැබිච්ච එකක් තමයි. මේ ගවර්න්මන්ට් එක එනකොට ඒ වගේ දේවල් කියගෙන. එතකොට ඉස්සරට දැන් ඩිජිටල් කියන එක ඒ වචනේ දැන් අලුත් වචන එන්නේ ඉස්සර අලුත් වචන වුණාට මේ අපි අද කන්ටෙන්ට් එකකින් ඩිජිටල් ගැන තමයි කතා කරන්න ඉන්නේ. මොකක්ද ඉස්සෙල්ලාම බලමු ඩිජිටලයිසේෂන් කියන්නේ කියලා. ඔව් අනිත් එක තමයි ගවර්න්මන්ට් එකෙන් උනත් සමහරක් තැන් තියෙනවා ඇත්තටම හොඳ තැන්. ඒ වගේම සමහර තැන් තියෙනවා ගොඩක් ගොඩක් සිම්පල් විදිහට කරන්න පුළුවන් තැන් තාම කරන. හැබැයි මාර විදිහට එෆර්ට් එකක් දාලා කරන දේවල් ලොකුවට කරනවා. හැබැයි පොඩි තැන් වලින් හදලා නැති තැන් තියෙනවා. උදාහරණයක් විදිහට තියෙනවා මේ කියන්නේ අපි එක්ස්පීරියන්ස් කරනවා ඒක. ඒ වෙලාවේ ඔය සමහර ලූප්හෝල්ස් තියෙනවා ඇත්තටම ගවර්න්මන්ට් එකේ නේද. අපි දකින්න ඒගොල්ලෝ ටච් වෙන්නේ නැති ඔයගේ දේවල් ටිකක් තියෙනවා. ඩිජිටලයිසේෂන් කියනකොට ඒ ඩිජිටල් කියන මේ ටොපික් එක තියෙනවා. මේ ඩිජිටල් කියන එක ඇත්තටම කතාබහට ලක් වෙන්න කලින් ගවර්න්මන්ට් එකෙන් ඇත්තටම කියන්න ඕන මම කාටවත් බයිසින්ද කියනවා නෙමෙයි. කියන්නේ මට NPP එකවත් නැත්නම් මහින්දගේ ආණ්ඩුවවත් එහෙම එකක් ගැන නෙමෙයි කියන්නේ. මේ කලින් ආණ්ඩුවේ ක්‍රයිසිස් එකක් තිබුණා. ඉකොනොමික් ක්‍රයිසිස් එක වෙලාවේ තෙල් ප්‍රශ්නයක් තිබුණා. තෙල් ප්‍රශ්නෙට එක දේවල් ගෙනාවා. එක පැත්තකින් පොලිටිෂියන්ස්ලා ගහනවා, එක පැත්තකින් මිනිස්සුන්ගේ ඇටිටියුඩ්ස් ප්‍රශ්නයක් තිබුණා. හැබැයි මේ හැම එකටම මාර විදියට මාර ඉෆෙක්ටිව් විදියට සොලියුෂන් එකක් ගෙනාවා කාංචන විජේසේකර හැමතුමා. ඒ මනුස්සයා හිටපු පාටි එකවත් එයාගේ මතේවත් නෙමෙයි මම කියන්නේ. හැබැයි ඒකේ මාර ඉම්පැක්ට් එකක් කරා ඒ කාලේදී පිච්ච ඉගෙන ට්‍රීවිල් මාෆියාවක් වගේ අරගෙන ගියා. තෙල් තියෙනවා හැබැයි ඇත්තටම තෙල් නැහැ. ඒ වුණාට එයා ඒකට අපි කියන්නේ මොනිටරින් පාර්ට් එකක් ගෙනාවා. ඒක ප්‍රැක්ටිකල් දෙයක් කරා. කිව්වා කියන එක ඒ කාලේ ඇත්තටම එච්චර අපි කියන්නේ කොළඹ වෙස්ටර්න් ඒරියාස් වල තිබුණා. ඒක කිව්වා කියන එක ඒ මිනිස්සුන්ට සාමාන්‍ය දෙයක් වුණාට හැබැයි ගවුන්ට කියපුවා මේවා එච්චර නෑ දන්නෙත් නෑ. ඒ කොච්චර කියන්නේ කොච්චර මිනිස්සුන්ට ඒක අලුත් දෙයක්ද කියලා නම් දැන් QR කෝඩ් එක දුන්නේ ඒකට කෝට එකක් දීලා ඒක මොනාහරි කරලා ඒ කියන්නේ ඔය කරන මාෆියාව නවත්තන්න. හැබැයි සමහර මිනිස්සු නොදැනුවත්කම ට්‍රීවිල් එකේ ඉස්සරහත් ඒක ගහගෙන යනවා. ඒකට තව කෙනෙක් ඒක ෆොටෝ එකක් ගහගෙන එයාගේ කෝඩ් එකක් චොයිස් කරලා අපි දන්නෙත් නෑ මේ තමන් දන්නේ නෑ තමන්ගේ කෝඩ් එක ඉවර වෙලා කියලා. ඒක තව දෙයක් කියන්නේ දැන් ඔය අපිට ටෙක්නොලොජි කියන එක ගමට ගියේ 2010 කොවිඩ් සීන් එකකින් පස්සේ තමයි
ගොඩක් ඩිජිටල් ඔය ඔන්ලයින් එතකොට ඔන්ලයින් ස්කෝල එකන පොඩිලම පවා දැනගත්තා සූම් එක එතකොට මෙම පුළුවන් අපිට ඉගෙන ගන්න පුළුවන් නැත්නම් පොත පතෙන් විතර ඉගෙන ගන්න පුළුවන් කියල ඉදන්නටම මතේ පොට්ටක් කැඩුව ඒ කාලේ හැබැයි මේ තරන් ශාප් විදියට ආවෙනෑ පැදැම් දැන් කාලෙ ගත්තම දැන් බස්වල ටික දෙන එක මංගේදන් ඩිජිටයිස් කාඩ් පේමන්ට් ගෙන මීට වඩා ගොඩක් ඉස්සරහා ගේන්න තිබිච්ච දෙයක්. මොකද කාඩ් ලංකාවට ඇවිල්ලා සෑහෙන කාලයක් නේ දැන්. ඔව් ඇවිල්ලා තාම තාතේ දැක් 2000 කියන්නේ මට මතකයි 2010 හරි 15 හරි කියන්නේ ගවර්න්මන්ට් එකක් කියන්නේ පක්ෂ ભેදෙ නෙමෙයි කියන්නේ ගවර්න්මන්ට් එකක් විදිහට ඒගොල්ලොන්ගේ මොකද්ද මේ අයිඩියොලොජි කියන අල්ටිමේට් ගෝල් එක තිබුණේ 20 25 වෙනකොට ලංකාව ඩිජිටල් අතින් ඉස්සරහට ගිය නිසා මේ ඒගොල්ලෝ ප්‍රොජෙක්ට් එකේ 25 වෙනකොට මේ සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්ස්ලා අර හබ් එක විදිහට ශ්‍රී ලංකාව යූස් කරනගේ මේ ගොල්ලොන්ගේ ප්‍රොජෙක්ට් ප්ලෑන් එකකුත් තිබ්බා. හැබැයි ඒක කොවිඩ් එකත් එක්ක පොඩ්ඩක් ප්‍රශ්නයක් වුණා. මේකයි ඔය ඇත්තටම මේ පෙර ප්‍රශ්න ඔය ක්‍රයිසිස් එක වෙලාවේ තමයි ගොඩක් මිනිස්සු QR ඇත්තටම QR කෝඩ් එක පාවිච්චි කරන්නේ නැහැ. කාඩ් අදටත් කාඩ් පාවිච්චි කරන්නේ නැහැ මිනිස්සු. කාඩ් පාවිච්චි කරන්න බයයි. එකක් බයයි අනිත් එක ඒක අපි පික්මේ Uber වගේ තැන්වලට ගත්තම කමියුනිටි එකට එක පැත්තකින් ගවර්න්මන්ට් එක කියනවා ෆිසිකල් කෑෂ් යූස් කරන්න එපා ඩිජිටයිස් වෙන්න කියලා. හැබැයි සමාජය විසින්ම පික්මි ඩ්‍රයිවර්ස්ලා වේවා පික්මි කමියුනිටි එක වේවා එයාලම ඩිස්කරේජ් කරනවා කස්ටමර්ස්ලා කාඩ් පේමන්ට් යූස් කරන්න එපා කියලා. මොකද ට්‍රිප් එක දාලා ඒ මනුස්සයාටත් පේනවා මේක කාඩ් පේමන්ට් එකක් කියලා. ආයෙත් කෝල් එකක් දීලා නෝ කාඩ් පේමන්ට් කියලා. එතනින්ම ඩිස්කරේජ් වෙලා ඉවරයි. දැන් මම දැම්මත් මම කාඩ් පේමන්ට් එකක් නොදා හිටියත් සමහරකට දාලා දෙන්න පුළුවන් නොදා ඉන්න පුළුවන්. හැබැයි මම දෙපාරක් හිතුණා අම්මා ඉස්සර දැන් මට දැන් කාඩ් පේමන්ට්ද කෑෂ් පේමන්ට්ද රට හදනවද කියන එක නේ මට ඒ වෙලාවට තියෙන ප්‍රශ්නේ මට යන්න තියෙන ගමන යන්න ඕනේ. ඒ වෙලාවට මට ඒක ප්‍රයෝරිටයිස් කරොත් එහෙම මට කරන්න වෙන්නේ කාඩ් දාලා තිබ්බත් කෑෂ් කරලා ඔව් කෑෂ් තමයි කියලා අර මනුස්සයාට යට වෙනවා කියන්නේ මේ මිනිසුන්ගේ පහතට දානවා නෙමෙයි. ඒකට පික්මි Uber හරි දැන්ට ලංකාවේ තියෙන ස්ටෑන්ඩඩ් මට්ටමේ තියෙන කට්ටිය වෙන මොන හරි සොලියුෂන් එකක් ගේන්න ඕන. ඒකට මොකක් වෙන්න කියන්නේ මම දැකලා මොකක්වත් සොලියුෂන් එකක් කියන්නේ එක්ක ඒකට ඉන්ටර්නල් මොකක් හරි සොලියුෂන් එකක් ගන්න ඕනේ. ඒක එයාගේ ඩ්‍රයිවර්ත් එයා ප්‍රොටෙක්ට් කරන්න ඕනේ කස්ටමර්ව ප්‍රොටෙක්ට් කරන්න ඕනේ. මොකද එයාට ඒ දෙගොල්ලම නැතුව ගමනක් යන්න බෑ. එක පැත්තකින් ඩිජිටයිස් කරද්දී ඔය වගේ ප්‍රශ්නත් එනවා මේ ඩිජිටයිස් කරන්න බෑ මිනිස්සුන්ගේ ඇටිටියුඩ් එක හදන්න හරි අමාරුයි කියන්නේ. ඇත්තටම මම දන්න තරමින් පික්මි Uber වල කාඩ් පේමන්ට් ඇක්සෙප්ට් කරා කියලා කලින් ප්‍රශ්නයක් තිබුණා සතියක් කොහෙද යනවා මං හිතන්නේ ට්‍රාන්ස්ෆර් කරන්න. හැබැයි දැන් ක්ලියර් ටයිම්. එතන තියෙන ප්‍රශ්නේ පික්මි එකට හරි Uber එකට හරි දෙන්න තියෙන කමිෂන් එක. පික්මි Uber උනත් මචං මේ එයාලටත් කම්පැනි කාලයක් තිබ්බ එයාලත් මං හිතන්නේ දැනටත් මොනොපොලි එකක් මේන්ටේන් කරගෙන යනවා පික්මි Uber. ඒක ගැනත් එයාලා පොඩ්ඩක් හිතන්න ඕන. මොකද දැන්ට අලුත් බ්‍රෑන්ඩ් එනවා. එයාලා හැමතිස්සෙම හිතාගෙන ඉන්නේ තව බ්‍රෑන්ඩ් එකකට එන්න බැරි වෙයි කියන එක. හැබැයි දැන් හෙලගෝ කියලා බ්‍රෑන්ඩ් එකක් කරගෙන යනවා. ඒක ගොඩක් සොලියුෂන්ස් දීලා තියෙනවා කියලා මම දැකලා නැහැ. තාම යූස් කරලා නැහැ. හැබැයි එයාලගෙත් ප්‍රශ්න තියෙනවා ඇති. හැබැයි කම්පිටිෂන් එකක් දෙන්න පුළුවන් තැනකට ඇවිල්ලා තියෙනවා දැන් ළඟ. මම අර මේ ආටිකල් එක කතාවක් දැක්කා ළඟදී. ඒක මොකක් හරි ඇත්ත කතාවක් කරේ මොකක් හරි එළියට දෙන්න මැසේජ් එකකට ගොතපු කතාවක්ද දන්නේ. ඒ කතාවේ හැටියට කියන්නේ ගෙදරක් තියෙනවා. ඒ ගෙදර මීයක් ඉන්නවා, පැටලුවෙක් ඉන්නවා, කුකුලෙක් ඉන්නවා, හරකෙක් ඉන්නවා. ඒ සාමාන්‍යයෙන් ඒ ගෙදර ජීවත් වෙන සත්තු. ඉතින් කොහොම හරි ෆාම කෙනෙකු යාගේ වයිෆුයි තමයි ගෙදර ඉන්නේ. ඉතින් මේ මීයව ඉන්නවා කියලා මම හිතන්නේ ගොඩ මහට්ටු වෙලා දැකලා මේ මී කතුවක් ගෙනල්ලා තියෙනවා ගෙදර. එයාගේ ෆාම ගෙනල්ලා තියෙනවා මී කතුවක්. ඕක නෝටිස් වෙනවා මීයට. මෙයා ගිහිල්ලා ඉතින් මෙයාට කර කියා ගන්න දෙයක් නැහැ. මෙයා දන්නවා මෙයාට මේකෙන් රිස්ක් එකක් එනවා කියලා. ඉතින් මෙයා ගිහිල්ලා ඉස්සලාම කියන කුකුල මෙහෙම සීන්නක් මේ කතුවක් තියෙනවා මේ මොන හරි කරමුද කියලා. ඉතින් කුකුලට ඇත්තටම ඉම්පැක්ට් එකකුත් නැහැ. කුකුලට ඒකෙන් රිස්ක් එකකුත් නැහැනේ. ඉතින් කුකුලා කියනවා I'm sorry මට කරන්න දෙයක් නැහැ. ඔයා මොන හරි කරගන්න කියලා. ඊට පස්සේ ඒකම ගිහිල්ලා බැටළුවාට කියනවා. බැටළුවත් ඕකම කියනවා. මට කරන්න දෙයක් නැහැ. මට ඕකෙන් අවුලක් වෙන්නේ නැහැ. මේ ඔයාට පුළුවන් දෙයක් ඔයා කරගන්න කියලා. ඊට පස්සේ ඕකම ගිහිල්ලා හරකටත් කියනවා. හරකටත් මේ දෙන්න තියෙන උත්තරේ ඒක.
කරගයාගන්න දෙයක් නෑ පොකටත් මේ මියත් ඉතින් කමන්නෑ කියලන්න පිමියට කරන්න දෙකුත් නෑ ඊට පස්සේ ඒක දවසක් ඔය කතුරට මේ කතුරට නයික් කහුවෙනවා නයික් කහුණට පස්සේ ඕක බලන්න පාමගේ වයිස් වෙනවා වයිස් ඇවිල්ලා නයාව දැකලා මොනහරි අල්ලන්නහරි මොනහර කරන්නකින් අය කොටනවා වයිස්ට හැර ඊට පස්සේ දැන් කරගයාගන්න දෙයන්න වයිෆ කියල හොස්පිල් ඇඩ්මිට් කරනවා හොස්පිල් ඇඩ්මිට් කරාට පස්සේ එහෙන් කියනවා මේ මේරගන්න විදින්න ඇනෙවෙයි මේ එයට සුප්පයක් හදල දෙන්න ඕනි කියලා මොකක්කරි චිකන් වලින් හරි මොනාගෙන් හරි ඊට පස්සේ පාමටනවා කුකුලව කපන ඊට පස්සේ වන කුකුල ඉවරයි ඊට පස්සේ කෝමරි ෆුලිරකවත් නෑ හැබැයි ගෙදරාවට පස්සේ ආයිත් මේක මේකන අර විසට දහරි මනාටරි ආයිත් මේ එයා ලෙඩ වෙනවා වයි් ලෙඩ වෙනවා ඊට පස්සේ ඒ ලෙඩා බලන්න ගමේ කට්ටිය හැමෝම වෙනවා ඉතින් එයාලට ස්ට්‍රීට් කරගන්න විදිහක් නෑ ඒහින්ද මේ බැටලුවාව කපල කන්න දෙන්න බැටලුවත් තිවයි ඊට පස්සේ කොහොමරි වයි් මැරෙනවා ප්‍රකාවෙන් නෑ තිකාලෙකටල මැරෙනවා පසේ පාමටත් සල්ලි නෑ ඊට පස්සේ වෙන්න ඉතින් මේ ෆියඩරල් එක් කරගන්න සල්ලි නැතින්ද හරගවත් විකුණන්න වෙනවා ඒකත් මස් කඩයකට හරි මොනාට විකුණන්න වෙනවා අන්තිමට මියට මොකුත් ඉන්පැක්ට යන්නේ වෙද අපිට ඕකෙන් ගන්න තියෙන්නේ අර මොකක් රිස්කයක් දැක්කම එක කෝපරෙට්වල් එකේ වෙන්න පුළුවන් ගවමන්ට එකේ වෙන්න පුළුවන් මේ සොසයිට එකේ වෙන්න පුළුවන් අපිට රිස්ක එකක් නෑ කියලා සමාරක් සමාර්කයට පුකුලට ගන්න දෙක අපි ඉක්නෝ කරනවා ඒගන්නේ පොඩි සත්තු දෙන්න කෙසේදත් කුකුලටයි බැටලුවටයි කෙසේදත් හරකට නිකම් පයිකක් හරි ගහන්න තිබුණා අර එක පාගන්න තිබුණ කැටලයන් එයාට පීස බිල්ට එක තිබුණා කරන්න හැබැයි කරේ නෑ ඇයි අර මං ගැන විතරයි හිතුවේ මම අරෝක ට්‍රාන්ස්ෆෝමේෂන් පැත්තට එනකොට අපි ඇත්තටම ට්‍රාන්ස්ෆෝමේෂන් කියන්නේ ඕකට අනිත් එක තමයි අපි දැන් සොසයිටයක් හිටන හිතන්න ඕන නම් මම ඉන්ඩිජුවල් නෙමේ ඒ ඔය වගේ ට්‍රාන්ස්ෆෝමේෂන් යනකොට ඩිජිටල් වගේ ස්ට ගන්නකොට ගැන අපි ඉස්සල්ලාම කතා කරන්න ඕනේ සොසයිට එකක් විදිට ඉන්ඩිජුවල් ගත්තොත් අන්න අපි තෙන්ටි ෆෙල්ලනවා අනිවාර්ම පේල්ලන එක අපිට එකගෙන මාරන්තික විදියට වදින්න පුළුවන් අපි දන්න දැම මේ ලංකාව දැන්ව දිත්වා කියලා එක නැචුවල් ඩිසාස්ටර්සාාව සමාජ කලාට සමහර මේ ගැන තියෙන එක්ස්පටිස් තියෙන කට්ටියත් මේක මගේ කරලා හිටිය වෙන්නත් පුළුවන් සමාජ කලාවට නෑ අපි කියන්න ඕන්න නෑ මේක අපිට අවුලක් නෑනේ කියෙන දැන් පැති ලංකාවේ තියෙන පැතිවලින් ගත්තත් සමාර්ගට ඕක ඉන්පැක්ටුන පැතිවල නැතුව මේ පැත්ත ඉන්න කට්ටේ දැකලා අපිට ප්‍රශ්නයක් නෑනේ අපි මේකට මොකුත් ක්ෂණයක් ගණ්ඩ ඕන්න ක්ෂන් රියක්ෂන් මොකුත් නෑ මේ හැබැයි තමන්ට ඕක කැරගිලා කොයින් හරි එනකන් තමන් දන්නෙත් නැහැනේ එකන ඔය දිත්වා කතන්දරෙදිත් එකන ඩිජිටල් පැත් හරියට නැති නිසා ගැන අපිට ඉන්ෆෝර්මේෂන් ගන්න තිබ සෝද නැ අඩු ප්‍රමාණයක් තිබ්බ නිසා තමයි පැක්ට ඒවෙලා ගොඩක් මේ උනේ ඇත්තම හරියට හරි විදියට විශෝසස් ගන්න තිබ්බන අපිට ඉම්පෙක්් එක තිී ඔය ගංවතුරේන එක නවත්තන්න බෑන අපේ මිනිසුවර ඇබයි ඉන්ෆෝර්මේෂන් එක ටක්ගල මිනිසුන් රීච්චන විදිහට සායක ආනික මේ ඩිජිටල් හිදමතමයි පේක් නිියස් ගොඩක් ඔයර ගබ්බස් දෙරේ පේක් නිියස් තමයි එතන බුස්ට ලගී අර ඩෑම් එක මේ බිච්චි පිපුරන්න යලා කීදනෙක් ගර කන්ද නැගලා එන්න අපහසුතායක් පත්න ගැන ඒකත් අර ඩිජිටල්ම තමයි හැබැයි අර ඒක හරියට යුස් කරන්න තෝනේ අර ඔය ඔත්තෙන්දි මෙනගේ අයිත හොඳම කේසක් කියන්නේ ගොරදියේ මාළු බාන්නත් යනවා සමාජකට පොලිටිෂියන්ස් යනවා ඒකෙන් මොකක් හරි එයාට එකලගේ මොකක් හරි එකක් එක දේවල් ෆලෝ කරන්න යනවා ඒකත් මහා නරක විදියට බලපානවා කියන්නේ සමහර මිනිස්සු කියන මේක කරන්න හොඳයි ඔය හරියට මොකක්ද කියන ෆීසිබිලිටි ස්ටඩි එකක්වත් නැහැ දැන් මම දැක්ක උදේ ගම්මන් පිළ කියනවා SMS එකක් දැම්ම නම් හොඳයි මේ අර මේ සයිරන් එක වදින වෙනුවට කියලා සයිරන් වදින එකෙත් ප්‍රශ්නයක් තියෙනවා ඒක වෙනම කතාවක් විනාඩි 10ක් කරලා කාටවත් මොකුත් දැන් තියෙන තත්ත්වෙත් එක ගෙවල් දොරවල් ගහලා යන්න බෑ ඒක ඇත්තටම ප්‍රැක්ටිකල් නෑ ඒක මොකක් කරේ ඒකට වෙන මොකක් කරේ විසඳුමක් කියන සයිරන් ගහන එක නෙවෙයි සොලියුෂන් අනික තවදයක් හැම දෙයකටම ඩිජිටල් සොලියුෂන් එකක් තියෙනවද කියන එක හිතන්න ඕනේ හැම දෙයකටම නෑ යම් කිසි ප්‍රමාණයක් තියෙන ඩිජිටල් කරගන්න පුළුවන් හැබැයි ඩිජිටල් කරගන්න පුළුවන් දේ කරන්න ඕන බැරි දේ
කරන්න බැරියයි කියන එක බලලා පුළුවන් විදියට මේ හැට ගහන්න අනිත්තක ඩිජිට ට්‍රන්ස්මේෂන් එකම ඩිජිටල් ට්‍රන්ස්මේෂන්ම නෙමේ කියන්න මොක් කර අපිට වැලි වැඩිෂණයක් කරන්න ඒක ඩිජිටයිස් කරන්න මට එක්ස්පිරන්සයක් තියෙනවා ඒ ට්‍රන්ස්මේෂන් ටීමයක් හිටිය ඒගත්ය කරන්නේ ලීන් ට්‍රන්ස්මේෂන් කරන්නේ ගැන්නේ පොසෙස් ඉම්පූවිං බේසිකල පොසෙස් ්‍රීන්ජිනීරිං වගේ දේවල් කරන්න එතකොට එයාලා ෆෝකස් කරේ මෙතනදී තැන් ගොඩක් කම්පනිස්වල ගොඩක් කොස් කටින් මොනාර හාට කෑස් සේවින්ස් වගේ දේවල් තම ගොඩක්ම ෆෝකස් කරන්න හැබැයි එයාලගේ පැත්තෙන් බැලුවම යාල කරේ එතන ප්‍රොජෙක්් එකක් තිබුණ ගැන මාරමගෙන් මාර ඉන්පෙක්ට ඇත්තියෙන ප්‍රොජෙක්් එකක් යතුකත් තියෙනවරු අපේ හිට බිල්ඩින්න එක ලෝස් නමයක් තියෙනවා මේ ඉන්න අපි කතා කරන ස්ටාර්සින්නේ තුන්ගෙන ෆ්ලෝයගේ යතුර තියෙන්නේ නයින් ෆ්ලෝයගේ නම්වෙනි ෆ්ලෝයගේ මෙයා හැමදාම නයින් ෆ්ලෝ එකට ගිහිල්ල යතුරාරං ඇවිල්ල තමයි යතුරන් කරන්න ඕන වැඩේ කරන්න ෆ්ලෝගේ තියෙන එක ඇක්සස් කරන්න නයින් ෆ්ලෝ එකට යනවා යතුරගේ දැන් ඒක ප්‍රොජෙක්් එක කරපු ස්ටාප් මෙම්බ එයා ගෙන හැමෝම සමාර්කට ඇයි ඇයි කියල දැන් අපි දන්න ට්‍රන්ස්මේෂන් කියපුවාම ගොඩක් බේසික්ම ටූල්ල ඇත්තියනවා මොකක්කර පේන් පොයින්ට දැක්කම ඇයි කියලාහන්න කිය පස් පාරක් ඇයි කියලාහන්න ගොඩක් ප්‍රශ්නවලට තුන්ගෙන අයි එක කියලා බෝ උත්තරයක් නැහැ එක්කෝ කලින් හිටපු ගෙන කර කියපු හින්ද කරනවා එහෙම නැත්තං වෙන මොකක් කර එකක් මන් දන්න ඇයි මේකට පින්ට අවට්ටක් ගන්න කියලාම දන්න ඇති වැඩකුත් නෑ එක මොකක සොක්කොපි එකක් විදිට කොහර සේව් කරන්නත් පුළුව හැබැයි දන්න එතනින්ම ඉවරයි එක්කෝ මොකකර බොරුවක් කියන ඔඩිට් එකෙන් කිව්වා කියනවා තීයෝ කිව්වා කියනවා තැන් අරුදානයට ගත්තොත් ඒ හදපු ගෙන ඒ පොජෙක්් එක කරපු කෙනා කරේ අ නයින් ෆ්ලෝයගේ තිබ්බ යතුර ගෙනන්න සර්ට් ෆ්ලෝ එක තනට කීගෝල්ඩයක් ගැහවා ඕක තමයි කරපු ප්‍රොජෙක්් එක එතන ඩිජිටල් ට්‍රන්ස්ෆර්මේෂන් එකකුත් නැහැ හැබැයි ඉම්පෙක්් එක අයිලි ඉම්පෙක්ට ඕක මෙච්චර කල් ඔය යතුර ගෙනියන්න මංහිතන්නේ 10-15 කුඩ පල්ලය යන්න ඇති මෝෂන් කියන එක තමයි නැවතුනේ උඩට පල්ලහට යන එක පොඩි මේකින් තමයි වෙනස්නේ අර එතරම් බේසිකලි අවුට් ඔෆ් ද බොක්ස් තින්කින් කිය තිබ්බනං ඇයි කියන එක ඇහුව නං ඇයි යන්නේ ඇයි මොකටද කියන එක අහල තිබුණ නම් සමක්කට ඊට අවුදු ගානට කලින් ඔය ප්‍රශ්න විස දෙන්නත් තිබුණද වැයි ඒක විසඳුන් නැත්තේ අර මිනිසුන්ගේ තිංකින් පැත්න එක හදන්න ඕන ඔක්කොටම කලින් පැටන ගෙන මතක් අර පූස් කෝවිල්ල හිටපු පූසය කතා දෙන්න කෝවිල්ලක මේ පූසායගෙන කෝවිල්ලක හිටියලු පූසේ එයා සාමාන්‍ය පූසා ඇන හරි පඩුරු කියනකොට ඇනෝට හරි කරදරයි එතකොට ඒ නිසා අරයාගේ තුන්ගනි වයි ප්‍රශ්න තුන්ගනි වයි එක තිතවා මේ කතන්දරෙන්නේ ඒ කෝවිලේ පූසාරි පූසා වදයක් නිසා කෝවිලේ මේ පොඩි මේස එක ගැට ගහන ගැට ගහලලු මේ පූජාව තියන් ට පස්සේ දැන් ඔය මේ කෝවිලට එන්න හැමෝම ඒ පූජාව තියනවට පූසාව ඕක ගැට ගහල තියනවා දකිනවා ඊට පස්සේ මේ දවසක් ඔය මේ කෝවිලට ආවලු පූජකයට මේ කවුද ගෝලි මේ ගෝලයා දන්නේ පූසාව ගෝලයා දකින්නේ පූජාව තියෙන වෙලාවෙ පූසාරි මේ ඇවිල්ලා පූසාව ගැට ගහන් මේ අටික කාලයක් මේ කෝවිල හිටියම පූසාරිත් මේ වැඩි දිගටම කරන්න අරෝහන්නේ බැල්ලුවයි මොකද කරන්න ඌඉතින් මේ උට මේ කාට පූසාට දව කරගෙන ඉන්නවට කොයි ට පස්සි දවසක් පූසාරය හදිසිම නැති වුණා දැන් කෝවිල දැන් පූවේ ගෝලයා ප්‍රක්ටිස්ලු මේ පූසාරි පූජක වැඩ ගොඩදාද පුළුවන් දැන් පූජාව තියනෝද පූජාව තියද්දි අරගෝලයක් අර පූසාව මේ එතර මේස ගැට ගහන්න ට පස්සේ ඔය ගැට ඔබ දැන් ටික කාලයක් කරගෙන පූස නැතිවුණ පූස නැතුුණට පස්සේ දැන් අර ගෝලට එන ප්‍රශ්නයල මේ පූසා
පූසෙක් නෑ පෝගිලිතිය ඕමරි දැ අරු දන්නෑ නමකට පූසකට ගන්න මූක හිල්ල මේ රට වටේම හොයල හොල ඒ ජාති ඇ ඒ දුබුරු පොසකටි දුරු පාට පූසක විද්‍යමක හොයාගෙන ඇවින්න අර මේසම ගැට ගහනවල අරනු කියලා ඒකන කෝ පූජාවතිී කාර තුන්ගනි වයකේදී නැතිච්ච ප්‍රශ්නය කැනෙ ගෝලයට අහන්න තිබ්බා ඇයි පූසව මේක ජීවත්තල ඉන්න කාල මහන්නත් තිබුණා දිගට පීට පස කතා විදියට දිගටම මේ පූසෙක්ව ගැට ගහනවලු අරුග ගොල ලගෙන ඒක දිගට මේ පූසෙකට ගන්න කර තුන්ගනි වයකේදී වාකිව මේ ප්‍රශ්නය අහද්දී ඔය කතන්දරේ මට මතක් වුණ එතකොට ඔයගේම කතාති ආමි බෙච්චි ගතුන්ට ලඟින් යන්නේ ඇරි කතන්දර තියෙන ප්‍රශ්නහන් නැතිකත් ප්‍රශ්නය එකයි ඔය ඩිජිටල් අපිට හොඳටම සොලූෂන්නක් පොබෝස් කරන්න පුළන් තැනක්ම මේ පහුගිය විදා සිසිපයින බුදා සිසිපයි අපේල් වාසි අපේල් වාසේ අවුරුද් දිවරලා මතකද මේ දළදා ප්‍රදශනති හින්නම මේ ප්‍රශ්යකි කවුන්් එකක් කාව පංහිතන්න ඒගොල්ලොත් මේ කැනෙ හිතන් නැති ප්‍රාණයට ආව මේ කවු් එක ඒක මෑච් කරගන්න බරු ඒගොල්ලොන්ට සමාරන්ට පන්දන්න සමාරු සමාරෝකොහමරි අන්තිමට බලාගත් වඳගෙන භක්තිය කළ නොගන සමාරන්ට බැ තිබුණ භක්තියක් නැතිකරන්න ඇති වැඳගන්න බැර විච්ච අනික විච්ච පරිසරයට ඉන්වරමට තනිකර පව්වෙනට ගවමට ගැන රජයේ ආයතනවලටයි පයිවට් ආයතනට බැංකුවට සිද්ධ වුණා නුවර කලීන් කරන්න වෙනම ප්‍රජෙක්්ට කියන මං එක්ස්පීරස් කරඒක මේ සෙන සුරාත් දවසක් වුණේ අන්තිව ඉවරලා සෙන සුරාත දවසක්දාල ශ්‍රමදානයක් කගේ මුළු නුවරම රකලීන් ශ්‍රී ලංකා කියල ප්‍රජෙක්්ට එක ගහ සුද්ද කරනු ඒකට ඇත්තරම සොලිෂණයක් හොයන්න තිබුණා එකන මට තේරණ විදිරනම් ගෙන මම දන්න නැහැ මේක එකන මොනහර සංස්කෘතිමක වශයෙන් මොනහරි ප්‍රශ්නයක් තියනොද කළ ගැන අපි ගොඩක් හයිලවල් දිට කිවොත්තේම මන්නන් කියන දැන් ඕක මංහිතන්න අවුදු ගානකට පස්සේ තිබුණා කියන්න දාසයකට හරි සිගානට මහකට මතකන ඒ වගේ කාලෙකට පස්සේ තමයි මේ දල්ට ප්‍රදර්ශනය තිබුණා කියන්නේ එතකොට ලොකු පීකයක් තිබුණාව ලොකු වැකුම් එකත් තිබුණා මේක බලන්න ලොකු කලින් ජනරේෂන් වල කට්ටිය කියන්න ගත්ත පොඩි කට්ටිට මේ කොහමරි බලන්න මෝනි කියල පස්සේ මාර පීකයක්කාව ඉතින් කෝහට සමාර්ගව මේ මගේ අන්තිම දරලා ප්‍රශ්නය පහන් පාට මගේ මහිතන්න කියන්නේ අන්තිමක විදන්න සමාරු ඒවගේ ප්‍රශ්න තිබ ඒගෙන අපිට ඇත්තනම පුළුවන්නන් එකෙන හරි ඔතෝටිස් එක කතා කරලා බල්ලා ඇත්තටම අවුදු පහකට සැරයක් කෙසේ තත් ඇටලිස් පහකට සැරයක් කරේ එක්කො දෙකට සැරයක් කරේ එක්කො අවුද්ධකට සැරයක් කර මේක ෂෙඩුල් කරලා එතකොට එක පැත්තකින් එන මේ පීක් එක අඩු වෙනවා සමක්කට බලන්න ඕන කෙනා බලයි හැබැයි ඒකට මොකක්කර සොලූෂණයක් හදන්ති බගෙන මටනං මමත් ඕක දැකපු දවසල මට හිතුනේ අපිට පුළුවන්නම් මොකක්කර සොලූෂණයක් හදන්න රෙසර්වේෂන් සිස්ටම්යක් වගේ එකක් ඉගන්නේ කලින් අපි රෙසර්ව් කරනවා එකන්නේ අපි දැන්ටමත් දන්නවා කැපෑසිටිය එක දවසකට කොච්චරක් ඒක වඳන්න පුළුවන්ද දල් දවන්සේ කොච්ච ප්‍රමාණයක් වඳන්න පුළුවන්ද කියලා අපි දන්නවා ට කැපෑසිටියකට අනු අපි රෙසර්වේෂන් සිස්ටම්යක් හැදුවනම් හරි දවසට ලක්ෂයක් අපිට කේපබිල්ට එක තියෙනවා අපිට ෆැසිලෙට් කරන්න එතකොට අපි ඔන්ලයින් මාක රෙසර්වේෂන් සිස්ටම්යක් හදනවා මෙන්න මේකට මේ මම අද එනවා කියලා එයාගේ ස්ලොට් එක එයා කලින් මේවා කරගන්න ස්ලොට්ස් ටික ඉවරවෙච්ච ගමන් එදාට ඉවරයි අයි කිසිම හේතුවක්කින්ද ඒ කිව් එකට ගන්න බෑ කවුරුත් ඊට පස්සේ ඊළඟ ස්ලොට් එක තස අඩුම දවස් පහකට හයකට මේක සීම කරන්නතු අඩුව මාසයක්වත් පෙන්වා නංහෙම ඔන්ලයින් රිසර්වේෂනකට ඕන්නම් පොඩි චාර්ජ්‍යද රුපියසීයක් කරේ ඒක මොකක්කර ෆන්ඩ් එක් ලංකායි නැති පෙර මිනිස්සු ඉන්නවා එක්කෝ එන්න මොනාටම රජය මක්මාර මාලිගායම ෆන්ඩ් එක්කට ගන්න ට්‍රන්ස්පේන් ෆන්ඩ් එකක් ස් කරන්න පුළුවන් ඒක එකන ඒකට ඉන්ෆ්‍රස්ට්‍රක්ෂ කොස්ටයක් යනවනම් කලින් ඒක හැබැ ඒ වගේනම ඉන්ටෙක්ටෙක් අර කිව්වාගේට ඔතෝරටි පාටිස් එක්ක කතා කරනට ඔය මේ කැනේ ඔතර ඒක තියන සීගෙන පුඩ්ඩක් බලන්න සමර් ගන්සන්නේ වගේ දෙයක්කට සල්ලි ගන්න කතන්දර ඒවගේම තමයි ඔන්නන් අපිට පුළුවන්
ඕරවට තියෙන බිස්නස් ඔපටිට ඉගෙන ඒක බේස් කරගෙන වටේම තියෙන හෝටල්ස් ටිකට ඒ අවශ්‍ය කමඩේෂන් ටික දෙන්න කරන තැන්ටම අපිට පුළුවන් මට ඒ ඔක්කොම එක තැනට ගෙනල්ලා ගෙන ගුණ කටවල්ල ඕනතරන් ඔය වැඩේ කරනවා ටුවක බුක්කරද්දිින් කස්ටම දන්න ඒගෙන කස්ටම ඇත්තටම දන්නේ ඒ එකම තැනකින් එකම තැනකින් එකන රසවේෂන් එක දානකොටම අපි සමහ ගොඩක් ටුවසල රසවේෂන් එක දානකොටම දන්නවා එකමඩේෂන් හරි පුට්සන් බෙවරේජස් හරි මොනාහරි ඉගන්නේ ඒ රටේ ලෝකල් තැන්ගල කෝය හරි ඇවිදිනවනම් ඒටිකත් හරි ගයිඩ් කෙනෙක් ඕන්නම් ඒකත් හරි ඒ ඔක්කොම එක පැකේජ්ජකින් රෙසවේෂන් එක දාන වෙලායම ඉවරයි ඒ වගේ කෙනෙ හැමෝට මන මේ කෙනෙ දැ ලංකා මිනිසු ඇති යාලට යාලගේ අල්ටිමේට් ගෝල්ල එක වෙන්න දවදවන්සේ වදින එක විතර සමහරකට්ටියට තියෙන පුළුවන් තව මොනමොන හරි ඒටිකත් එකකට ගෙනල්ලා එතකොට කලින් දන්න මේ මනුස්සයට මොකක්ද ඕන කියලා එතකොට අවන් දැක්ක දැන් ඒක කැන්සල් වුණා මං හිතන්නේ මේ ඒකේ මේ NPP පළවෙනි බජට් එකකින් ජනාධිපතිතුමා කතා කරපු එකකින් කිව්වා ශ්‍රී ලංකන් ඩේ එකක් කරේ මොකක් කරේ තියනවා කියලා මේ දෙසැම්බර් වල හරි ළඟදී තියෙන දෙයක් ඒක කැන්සල් වුණා මං හිතන්නේ ඩිසාස්ටර් එකත් එක්ක අන්න ඒ වගේ එතන කල්චර් එකක් හැදෙයි එහෙම වුණොත් කැන්ඩි වල කල්චර් එකක් හැදෙයි ෆොරිනර්ස් ලගේ ඇට්‍රැක්ෂන් එක වැඩි මොකද ෆොරින ගේට් උනත් ඇවිල්ලා බලන්න පුළුවන් ඒ කියන්නේ ඒක ටුවරිසම් වලට යූස් කරනවා අන්තරම ඩිජිටලයිස් නිසා ඔව් ඒ කියන්නේ මේ මිනිස්සුත් කැමති මොකද කියන්නේ ප්‍රොපෝස් කරපු දැනට බ්ලැක් මාකට් හැදිලා තියෙනවා වට ප්‍රශ්න ගොඩක් ප්‍රශ්න මේ පොඩි සිම්පල් මේක මං හිතන්නේ ඔක ඩෙවලොප්මන්ට් කරලා රිසර්වේෂන් සිස්ටම් එකක් හදන එක ඕන තරම් booking.com තියෙනවා ඔය මේ සිනමා මේ වගේ ටිකට් රිසර්වේෂන් තියෙනවා ඒ හා සමාන සිස්ටම් දැන් සිනමා මේ වල තියෙන ස්කෝප් සිනමා එකේම තියෙන රිසර්වේෂන් සිස්ටම් එක යාට එයාගේ සීට් එකත් රිසර්ව් කරගන්න පුළුවන් පොප්කෝන්ස් ඕන නම් ඒකත් එතනම සිලෙක්ට් කරන්න පුළුවන් කී දෙනෙක්ට දාන්න පුළුවන්ද කියලා දාන්න පුළුවන් ඒ වගේම එකක් එයාලට පුළුවන් නම් ගවර්න්මන්ට් එකට බැරි වෙන්න විදියක් නැහැ මොකද අනික කමියුනිටි එකක් හැදුණා නම් අපි මේකට කියන්නේ සමහරකට ෆ්‍රී ඔෆර් කරන කට්ටිය ඇති කියන්නේ මට දෙන්න පුළුවන් බිස්නස් ඇනලිසිස් එක මට දෙන්න පුළුවන් ඩෙවලොප්මන්ට් එක මට පුළුවන් ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් එක ෆ්‍රී ඔෆ් චාර්ජ් ඕන තරම් මොකද රට හදන්න ඕන මිනිස්සු ඕන තරම් ඇති හැබැයි එක තැනක් නැහැ ප්ලැට්ෆෝම් එකක් නැහැ ඒ ප්ලැට්ෆෝම් එක තමයි ඇත්තටම හැදෙන්න ඕනේ ඒක හැදුනා නම් ඕන තරම් ෆ්‍රී ඔෆර් කරන කට්ටිය ඇති රට හදන්න තියෙන කැක්කුමත් එක්ක සමහරකට පිට රට කට්ටිය කියන්නේ හදන්න බැරි වුණත් කොස්ට් එකක් එනවා නම් ඩොනේට් කරන්න බලාගෙන ඉන්න කට්ටිය ඇති මොකද දැන් ඩිසාස්ටර් එක වුණා ලංකාවේ මිනිස්සු ෆොරිනර්ස්ලා හිතා ගන්න බැරි විදිහට ඩොනේට් කරා. මාර විදිහට මිනිස්සුන්ට සල්ලි දැම්මා. ඒ අනේ ඒ තියෙන ගැම්ම මෙන්න මේකට දාන්න ඕනේ කියන්නේ. one time cost එකක් මේක. ඊට පස්සේ මේන්ටේන් cost එකක් විතරයි තියෙන්නේ. පළවෙනි එක cost එකක් ඇයි? ඒකත් මේ හිතා ගන්න මේ ලංකාවේ තියෙන ප්‍රශ්නත් එක්ක අපිට තියෙන ටෙක්නොලොජි බැරියර්ස් තියෙනවා සමහර ඒවා. ඒවත් එක්ක අපිට මේ රීච් කරන්න අමාරු තැන් ඇති මේ පන්්ඩ එක සල්ලි විදියට ටෙක්නොල් සමර නොලෙජ්ජකශයනොත් අපිට ඇති සමර අපි දන්න ඇති දේවල්මකොද අපි තාම ඇබන්දකින අයිති වල හරි ඩිජිටල් කියන කතන්දරේදී ලංකාව ලෝකෙට යන්න නම් ඊට තොට ස්ටප් එක තව ස්ටප් දෙගත් තුරක් ඉස්සාට කේබිලිට එක තියෙනවා හැබයි ඇතියෙනවා අඩිය තියන්න මේ අපිට පුළුවන් මේ අපි කවුද අපිට අවශ්‍ය රිසෝසස් ටික මෙහම කරන නොහන්ල එතකොට ඒ රිසෝසස් ටික තියෙනවා හැබැයි ඒ රිසෝසස් වලට නොලේජ්ජගයි අවශ්‍ය මේ ඇසිලිටිස් තියනවා සමාරි යන්න ඒවටික ගොඩක් අඩුයි ඒ නිසා අපිට ඒ නිසාතම අපිට අර ලෝබල් එකත් එක්ක මේ රීච් කරන්න අමාරුවෙන්න ඇත්තනම දළදා ප්‍රදර්ශනය කේස් එකට ඇත්තනම අපි ප්‍රොජෙක්ටක් හැදවා කැන අපිළඟ ප්‍රොජෙක්් එකක් තියෙනවා අපි ඉස්සර එපිසෝඩ් එක් ඉන්ඩීටල් කතා කරම ගැන එන්න මේකයි ප්‍රොජෙක්් එක කියලා අපිටත් ඕනේ මේ චැනල් එක තුහර කමියුන්ට එකක් බිල් කරන්නට බිල් කරන්න තමයි අප අටිමට ගෝල් ගෝල් එක කැවෙන්න අපි මේ චැනල් එක අපි දෙන කතා කරෙත් මේ වගේ දෙයක් කතා කරමු කියලා ගෝල් එකම ගෝල් එක මංගේසර ප්‍රොජෙක්් අපිසරට ප්‍රජෙක්් කරන්න හිතාගන්න ඒ ගෝල් එකම අපි මේ ඔය අර කලින් කිවරවා කියපු මේ පලට්ෆෝර්ම් එක බිල් කරන්න තමයි අපි අල්ටිමේට් ගෝල්ල තව දෙයක් කියන්න ඕන ඔයකිව දළදා ප්‍රදර්ශනය කතන්දරේදී ඕකම පුළුවන් පෙරහැරටත් කරන්න මොකද පෙරහැර කාලයක්
ඔය කීපුවර බ්ලක් බාකට සීනකනට එතනදී බුකින් සිිස්ටම් එකක් තියෙන සිිස්ටම් කියන්නේ නිකං කටින් කට යන එකක් මට මත විදිර හරිට මතක නෑ නිවර දිකිරීමට යටත්වර එතකොට ඒ සිිස්ටම්ගේදී සමාර ටිකට් විසි පන්දාට තිස් රුපියල් දාට එදස් මසේ අට සීර පන්සීට ඒ කාලෙටන මංතන්න 150 පොඩි ගාන හැබැයි එක කාලෙත් තිබ විසි පන්දාට මක විකිරෙනවා පොරිනස්ලට කරන්න අර ලෙවල්ලි එතකොට ඒගොල ලංකාවට ඉම්ප්‍රශන් එකත් බෑඩ් හරියන්න ඕකර පස්සේ ඕක ඔය නිසාම බුක් කරලා බලන්න බෑ පෙරහැර කතන්දරේ ටෝනම් පුළුවන් ඒගෙන අපි එක පලට්ෆෝර්ම් හැදුවනම් සමාකට මේකට ගෙන දවා කිවෝගේ තව මේ ලංකාව ඇති තව එකන අපි නොදන්න ඒරියස්වල මේ වගේ සොලූෂන් දෙන්න ඕන තැන් ඇති ඒගැන තමාර්කට්ටි හිතන ඇති ඇයි මේක මෙහෙම කරන්න බැරගෙන බේසික් අයිඩිය එකක් ඇති ඒක කරන්න බෑමකද අපි දැන් සමාර දකින තැන්වලදි දැන් පොලිසියට ගියත් සමාර තැන්වලදි දැකලා තියෙනවා මේ ඔටෝමේට් කරන්න පුළුවන් නේද කියන එක සමාකිට එකනේ අමාරු ඇති හැබැයි මට හිතෙන්නේ නම් බැරිකමක් නෑ පුළුවන් ඒ තැන්වලට හරියට තිංකින් පැට්න එක දුන්න නම් මිනිස්සුන්ට තැන් ගොඩත් තැන්වල මන් දැනුවත්වම ගොඩක් කම්පෙනස්වල ට්‍රන්ස්ෆෝමේෂන් කියල වෙනම ටීම්මයක් කියන්න ඒ ට්‍රන්ස්ෆෝමේෂන් කියන ටීම් එකින් කරන්නේ මිනිසුන්ගේ ජොබ් නැති කරන එක නෙමේ ට්‍රන්ස්ෆෝර්ම් කරන එක ඩිජිටයිස් වෙන්න පුළුවන් එහමනැත්ත වෙන පැත්තකින් වෙන්න පුළුවන් ඒ ට්‍රන්ස්මේෂන් ටීම් එකව කියලා කවුත් මොනම ස්ටාෆ් කෙනෙක්වත් බයවුණේ නෑ මගේ ජොබ් එක නැතිවේ මහිතන්න ඒ වගේ බොරු බීතිකාවත් තියෙනවා ඇති වෙන එකන ගොඩක් ගවමන් තැන්වල ඇති මේක ඒගෙන දැ මේ අතෙන් ලියන එක ඔටෝමේට් කරොත්තේම මම ඒකන මෙච්චරකල් කර හිටියේ මට ඒක නැතිවේද කියලා ජොබ් එක නැතිවෙන ජොබ් සේෆ්ටිය එක ගැන මේ ලොකු ප්‍රශ්නයක් ඇතිවෙන්න පුළුවන් හැබ අපි කියන්නේ මිනිසුන්ගේ ජොබ් නැති කරන ගැන නෙමේ ඔතෙන් මේ ඕක හොඳ කතන්දරයක් එකනේ අර දෙදා විසි දෙක ඔක්තෝබර් දෙදා විසි දෙක ඔක්තෝමර ශයර විසි දෙකාර විසේකාරය ජිපිටියාව ජිපිටිකෙන පලට්ෆෝර්ම් එක ආවෙන ඒයි ඒක මාර දේවල් කරන්න පුළුවන් ඒ වෙනකොට මිනිස්සු දන්නේ නැහැ ඒ අයි එකක් එච්චර දියුණුව නැතිනවා කියලා ඒක තමයි මිනිස්සුන්ට ඉස්සෙලාම පොපියල විච්ච මේ පලට්ෆෝර්ම් එක චැජ්ජිපිට ඊට කලින් ඇතුළ ඇතුර වෙනම පාච්චි කර එතකොට චජ්ජිපිටි පාච්චි කරනවට දැන් අපි උනාත් අපි පල නිසරේ මගේ චජ්ජිපිට එක්ස්ප්‍රේෂන් එක වව් ඇයි ඒ කියන්නේ මකර අපි පොඩින් පුට් එකක් දෙන්න මම එදා ලොකු මේ මන් දැක්ක ගොල්ල ඉන්ට්‍රඩක්ෂණයට ලොකු සමර ලොකු චේදයක් එක රූලකට සමරයිස් කර මවත් එක චෙක්කර ඇතරම ගුණාක මට වව් හැබැයි චජ්ජිපිට ආවත් එක්කම මාර විට පසේ ඔය එක ට්‍රෙන්සාාන තෙන්ට එකක් කාවයිට පස්සේ පොටෝ ඒකත් එක්කම සමාවක කැනෙ චජ්ජීපීට එකම තමයි කැන එක ටෙක්නිකල බලපුවාම කන්ටෙන්ඩක් විතර වෙනස් පිරිවස තියෙන චජ්ජීපීට හැබැයි ඒවත් මාරදියට මේ ඉස්සරහට ආවායගන්න මිනිස්සුන්ට මොකක් කර දැන්ඉන්නේ තනිකරමර ඇල්ප කියන ජෙනරේෂන් එකට දැන් ඒයි මේ ගොඩක් ඇවිල්ල තියෙනවා මේ ඉස්සරහට අටික මගේ පොයින්ට ගුණේ ගෙන එතෙන් කට්ටි කතා කර හරි දැන් සොෆ් එසල්ලාමා ගොප්ට ඩිවරස්ම හරි ඩිවලපස් ඉවරයි ග්‍රෆික් ඩිසයිරස්ල ඉවරයි ලෝස්ල ඉවරයි ඇනසිස්ල ඉවරයි ඒර ජොබ්බලට එක ෂොට්ට වැඩීන පිරෙනකර සහිතන් හැබැයි හෙම නෑ කෙන ඇඩප්ටේෂන් තියෙනවන් ඇඩප්ටෙනවා ඉස්සර ඉතින් තන්නැති වාහනයනකොට හරි දැන් කරත්ත ඉල්ලට ඉවරයි දැන් වාහන ඕකම ආවනේ මැනුවල් ගිය තියෙනවා ඔටෝ ගියවලට මාවටින් එතන්ටත් ආව දැන් ඉවරයි තැන් අපි ඉවරයි දැන් ඉස්සරහනික තව එක ඉටවස් ඉලෙක්ට්‍රික් වානාව ඔටෝ පයිලුත් තියෙන වාහ තියෙනවා කතන්දරේ මොකට ඒ වුණට ඒක ඉන්ඩස්ට්‍රියකක්වත් වැටල ඒක තමයි අප පිනිස්සු ඩිජිටල් වෙනවටත් බය එක අරවාකිකද මගේ ජොබ් එක කියයි හැබැයි දැයි ඉස්සරත් ඔය මේ යයි පාචි කරන වක්ෂ ගන්නක මං ආලතිනවා මේ ඒයි පාච්චි කරනවා කියලා හැබැයි ඒ අනුස්්‍යය ඒ කරපු මනුෂ්‍යයගේ ජොබ්බට මුකුත්වෙලා නෑ ඒගොලගේ ජොබ් එක මාරුවලා තින වෙන දෙක එතකොට අපි කර හිටපු දේ වෙන දේකට ඇඩප් කරගන්න එක්කෝ අපි දැම් මේ කරගරන්න ජොබ් එක අපිට පුළුවන් වෙන්න ඕන වෙන විදිහකට දැන්තියන
තත්වට අනුවර්තනය කරගෙන යම්කිසි කාලයක් යයි අමාරු ඉගෙන ගන්න ඒ ඉගෙනගත්තන ඇඩප්ටේෂන් තම ගොඩක් වටින මේ ඔය අර ඩිජිටලේෂන් බයෝකතම එතකොට සමහර මිනිස්සු දැන් ලංකාවේ සමහර මිනිස්සු උතාන්න්නවා ගවමන්ට එකෙම කරලා දෙන්න ගැන මේ වගේ පලට්ෆෝර්ම් එක බිල් කරන්න ඕන ගවමන්ට හරි එතකොට දැන් හෙම නැති මිනිස්සු ඇති ගවමන්ට එකෙම කරනකම් බලගන්න ඕනේ ජොබ් අපි මිනිස් විතාගෙන ජොබ් එක ජොබ්දෙක්කු කැම්පස් ඉල්ලා ගවමන්ටකම ජොබ් දෙන ගන්න ගවමන්ට එකම දෙන්නේ අපි බලන්න ඕන අපිට පුළුවන් ව්‍යවසායකය හදන්න ගමන කතන්දර පුළුවන් එතකොට අපි මේ හදන පලට්ෆෝර්ම් එක අපි මේ හදන්න ට්‍රයි කරන්න යන ටේබල් එක තියෙන ටොපික් එක ඇත්තටම මේ සමහට ඉස්සරහට සමහර අලුත් කම්පැනිස දෙන්න පුළ අලුත් කන්සෙක්ට දෙන්න පුළ ඉස්තරහට යනල එක තමයි අපි මේ චැනල් එක මේ දියට අදීන්නලා හදන්න අදේදල මේ ඉස්සරහට දාන කන්ටෙන් වල එකම මේ ගෝල් එක සා අපි පර්පස් එක උක තම හරි අපි ඉස්සරහට තව එකන මේක ඉන්ට්‍රඩක්ෂන් විදියට අපි සස් කර අපි හයිලවල් ගොඩක් පොජෙක්ස් ගැන එක තැන්වලදි කතා කරා අපි ඉසා එපිසෝඩ්ද ඉන්ඩීටේල් අපි එක පොජෙක්ටයක් කරගෙන ගැන එක කොසිනාරයටක් වෙන්න පුළුවන් එක ඩිජිටයිසේෂන් වෙන්න පුළුවන් පොලිටික්ස් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් අපේ අපේ මතය කියන්නේ අපි ක්‍රමිනිට එකක් හදමු එක පක්ෂවලට ආගම්වලට කුල මල අනම්මනං වලට නෙමෙයි අපි රට හදන්න අපේ පැත්තෙන් හදන්න පුළුවන් කමිනිට එක ගවමන්ට එකට අපිට බලපෑමක් කරන්න පුළුවන් නකමට ඒගෙන් අපි ගවමන්ටට ගහන්න නෙමෙයි අපිටත් දෙයක් කරන්න පුළුවන් කියන දිහට ගමට හෙල්ප එකක් හෙල්ප එකක් ඕ ඒගන්නේ අපි ගවමන්ට එක මොන්න පක්ෂි වනත් කවන්න අපි ගවමන්ට එකට ඒක කියන්න පුළුවන් දෙයක් පුළුවන් විදිහට අපි කමිනිට එකක් හදාගමු සමක්කට අපිත් එක්ක එකතුවේ කට්ටිය නැතිවෙන්නත් පුළුවන් අපි බලාපොත්තින්නේ අපි වගේ හිතන තව ගොඩක් කට්ටිය මේ ලංකාව ලෝක ඇති එයාලට අපිත් එක් එකතු වෙන්න කියලා ඊට පස්සේ අපි බලමු ඉස්සරහට මොකක්ද වෙන්න කියලා